ඔබ මේ දකින්නේ ලේස මගින් ටැටු එකක් ඉවත් කරන අවස්ථාවක්. මෙහිදී විශේෂයෙන්ම මම කිව යුතු දෙයක් තියෙනවා. ඔබ ටැටු එකක් ගහන්න හිතාන ඉන්නවා නම් විශේෂයෙන්ම ඔබ තරුණයි නම් විශේෂයෙන්ම ඔබ දැනගන්න ඕන සමහර රැකියාවලට ඔබ ටැටු එකක් ගැහුවොත් සමහරට ඒ රැකියාව ඔබට අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සමහරට සමාජමය ගැටලු මතුවෙන්න පුළුවන් ටැටු එකක් තිබුණොත්. ඉතින් මෙන්න මේ දේවල් විශේෂයෙන්ම මතක තියාගන්න ඔබ ටැටු එකක් ගන්න කලින්. එතකොට ටැටු එකක් ඉවත් කරනවා නම් ඉවත් කිරීමේදී අපි සලකා බැලිය යුතු කරුණු තියෙනවා. මොකද ඔබේ අරමුණ මොකක්ද කියන එකත් බලන්න ඕන. විශේෂයෙන්ම ඔබ ජොබ් එකකට යනවා නම් සමහර විට මේ ලේස මගින් ටැටු එක ඉවත් කරාට වැඩක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒක නිසි ආකාරයෙන් යන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම සමහරට ඔබ සැත්කමකට භාජනය වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. අනිත් ඉතාමත් වැදගත් කරුණ තමයි මෙහිදී අපි භාවිතා කළ යුත්තේ නිසි ප්‍රමිතියකින් යුක්ත ලේසර් මැෂින් එකක්. එහෙම නැති වුණොත් වෙන්නේ ඔබේ චර්මයට හානි වෙලා ඔබේ චර්මයේ ඒ ටැටු එකට අමතරව ඔබේ එතන ස්කා එකක් එන්න පුළුවන්, කීලොයිඩ් වගේ තත්ත්වයක් හැදෙන්න පුළුවන්. එතකොට මේ තිබුණටත් වැඩිය ප්‍රශ්න දෙකක් මතුවෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා ගැන ඉතාමත් දැනුවත් වෙන්න ඕන ඔබ ටැටු ගැසීමේදී සහ ටැටු එකක් ඉවත් කිරීමේදී. බොහොම ස්තුතියි. මම වෛද්‍ය ආනන්ද ජයවර්ධන, ශල්‍ය වෛද්‍ය විශේෂඥ, ඒ වගේම විශේෂ උනන්දුවක් දක්වන රූපලාවන්‍ය සැත්කම් සඳහා